අපේ වෙබ්සයිට් එකට වීඩියෝ එකක් එකතු කරගන්නට ඕන වුණොත් අපිට වීඩියෝ එකක් එකපාරටම WordPress වලට අප්ලෝඩ් කරලා ඒක ප්ලේ කරන්නට අමාරුයි. මොකද WordPress වල යම් සීමාවක් තියෙනවා වීඩියෝස් අප්ලෝඩ් කරන්නට. ඒ වගේම අපි හෝස්ටින් එකක් භාවිතා කරනවා නම් ඒ හෝස්ටින් එකෙත් යම් කිසි ස්පේස් එකක් අපිට ලබා දීලා තියෙනවා භාවිතා කරන්නට පුළුවන්. නමුත් අපිට YouTube වගේ භාවිතා කරනවා නම් සීමාවක් නැතුව වීඩියෝස් අප්ලෝඩ් කරලා ලබා ගන්නට පුළුවන්. අපිට WordPress වල YouTube links භාවිතා කරලා වීඩියෝස් embed කරගන්නට පුළුවන්. මේ වීඩියෝ එකෙන් අපි බලමු YouTube's වීඩියෝස් කොහොමද WordPress වල අලුත් post එකකට ලබා ගන්න කියලා. හරි. මෙතනදී අලුත් post එකක් මම ඉස්සෙල්ලාම ලබා ගන්නවා. post at new ගිහිල්ලා ඊට පස්සේ post එකේ මම මෙතනදී නමක් ලබා දෙනවා. හරි. ඊට පස්සේ මම මෙතනදී contain එකට ඇවිල්ලා මෙතෙට YouTube වීඩියෝ එකක link එකක් paste කරනවා. හරි. මෙතනදී මම YouTube වීඩියෝ එකක් load කරගෙන තියෙනවා. මෙතනදී අපිට YouTube වීඩියෝ එකේ link එක ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් මෙතන YouTube watch කරනකොට address bar එකේ ඉන්න address එක. අනිත් link එක තමයි මෙතන පහළට ඇවිල්ලා share කියන button එකේ මෙතන තියෙනවා තව link එකක්. මේ link දෙකම භාවිතා කරලා අපිට WordPress වලට videos embed කරගන්නට පුළුවන්. මම මෙතනදී මේ link එක භාවිතා කරනවා. මෙතනදී link එක select කරලා copy කරගන්නවා. හරි. ඊට පස්සේ මෙතනදී post එකට ඇවිල්ලා මම ඉන්නේ මෙතන visual කියන කොටසේ HTML නෙවෙයි. මෙතන visual කියන කොටසේ මම link එක paste කරගන්නවා. හරි. මෙතෙට link එක ඇවිල්ලා තියෙන්නේ දැන්. අපි මෙතනදී post එක publish කරමු. මෙතනදී මම web element web buttons කියන category එක තෝරනවා. ඊට පස්සේ publish button එක click කරනවා. හරි. වීඩියෝ එක publish වුණා. අපි මෙතනදී වීඩියෝ එක play වෙනවද කියලා අපේ website එක refresh කරලා බලමු. හරි. මෙතනදී ඇවිල්ලා තියෙන post එක අපි මුකුත් content එක ලබා දුන්නේ නැති නිසා මෙතන content එක black. අපි මෙතනදී read more ගිහිල්ලා බලමු වීඩියෝ එක කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. හරි. ඔයගොල්ලන්ට පේනවා ඇති මම මෙතනදී link එක විතරයි paste කරේ. ඒ වුණාට මෙතනදී වීඩියෝ එක ගානට මේ විදිහට embed වෙලා size එක ගානට හදාගෙන තියෙනවා. අපි play කරලා බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට පේනේවි වීඩියෝ එක මේ විදිහට play වීම ආරම්භ වෙනවා. හරි. අපි මෙතනදී මේ link එක විතරක් දුන්නාම embed වීම සිදු වුණේ අපි settings වල media settings වල ලබා දීලා තිබුණා YouTube videos Flickr videos link එක විතරක් ලබාගෙන embed වීම සිදු කරන්නට කියන තේරීම අපි ලබා ගත්තා. ඒකයි මෙතනදී මේ link එක විතරක් ලබා දුන්න එකෙන් වීඩියෝ එකට ලැබිලා තියෙන්නේ. හරි. අපි බලමු මෙතනදී videos ලබා ගන්නට පුළුවන් තවත් ක්‍රමයක්. ඒ ක්‍රමය තමයි මෙතන embed code එක ලබාගෙන මෙතනදී embed code එක ලබා ගැනීමේ වාසිය තමයි මෙතනදී අපිට වීඩියෝ එක අවශ්‍ය විදිහට හදා ගන්නට පුළුවන්. අවශ්‍ය ප්‍රමාණයට හදා ගන්නට පුළුවන්. මෙතනදී width එක ලබා දෙන්නට පමණයි තියෙන්නේ. width එක මම මෙතනදී 600ක් ලබා දෙනවා. ඊට පස්සේ මෙතනදී අපිට අවශ්‍ය නම් අනිත් වෙනස්කම් සිදු කර ගන්නට පුළුවන්. මෙතනදී වීඩියෝ එක play වෙලා ඉවර වුණාට පස්සේ මෙතනදී suggest videos show කරන්නට ඕන නම් මේ ටික එක දාන්නට පුළුවන්. හරි. මෙතනදී මම link එක select කරගෙන ඉන්නේ. right click කරලා copy කරගන්නවා. ඊට පස්සේ post එකට ආවිල්ලා මම මේ link එක ඉවත් කරනවා. හරි. දැන් අපි මේ embed code එකයි ලබා ගත්තේ. embed code එක visual එකේ paste කරාට වැඩක් නැහැ. එතකොට පෙන්වන්නේ සාමාන්‍ය text එකක් විදිහට. embed code එක අනිවාර්යෙන් paste කරන්න ඕනේ HTML කියන කොටසේ. මම මෙතනදී HTML කොටස ලබාගෙන මෙතනදී paste කරනවා. හරි. මෙතනදී iframe ඇවිල්ලා තියෙන iframe එක HTML link එකත් එක්ක අපි දැන් post එක update කරමු. හරි. update වෙලා ඉවරයි. අපි වීඩියෝ එක play කරලා බලමු website එකේ කොහොමද එන්නේ කියලා. හරි. ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මෙතනදී අපි embed code එක ලබා ගත්ත වීඩියෝ එකත් මේ විදිහට ලස්සනට ඇවිල්ලා තියෙනවා. අපි play කරොත් එහෙම මේ විදිහට වීඩියෝ එක play වීම ආරම්භ වෙනවා.